හොඳයි අපේ මේ අලුත් සීරීස් එකේ පාස් පේපර්ස් එක 2023යි 2022යිනේ. ඒ පේපර්ස් දෙකේ තියෙන ඔක්කොම ප්‍රශ්න කතා කරන මේ සීරීස් එකේ අද කතා කරන්නේ ප්‍රස්ථාර ගැන. ඒතර 2023 ප්‍රශ්නේ රචනා ප්‍රශ්නේ. ඒතර මෙතන බලමු අපි කොහොමද මේ ප්‍රශ්නේ හදන්නේ කියලා, විසඳන්නේ කොහොමද කියලා. කොහොමත් ප්‍රස්ථාර ප්‍රශ්නයක දැනගන්න ඕන දේවල් කීපයක් තියෙනවා. ඒ ටික තමයි මම මුලින්ම කියන්න යන්නේ. මෙයාගේ ප්‍රස්තාරයක් දීලා තියෙද්දි ප්‍රශ්නේ කියවනවට වඩා මම මුලින්ම පොඩි දේවල් ටිකක් කියලා ඉන්නම්. එහෙන් ප්‍රස්තාරයක් හම්බුනාම කරන්න ඕන දේවල් කීපයක්. දැනගන්න ඕන දේවල් කීපයක්. එකක් තමයි මේක හරි කෑලි දෙයකට කඩන්න පුළුවන් ප්‍රස්තාරේ නේද? මෙන්න මෙතනින් කැපුවොත් හරි. හරිම කෑලි දෙයකට කපන්න පුළුවන්. සමහර කෑලි දෙයකට. ඒ රේඛාව යන්නේ මේ එක හරහා. මෙතන එකනේ තිබ්බේ. මෙතන x සමානයි 1. සමමිතික අක්ෂය. axis of symmetry කියලා කියනවා. ඒතර සමමිතික අක්ෂයේ සමීකරණය ඇහුවොත් ඒ තමයි සමීකරණය වෙන්නේ. x සමාන 1. ඒත් එක්ක මෙතන පේන ඇති මේ යටම තියෙන ලක්ෂය. මෙන්න මේ වගේ. එතනට කියනවා අපි හරිද සමමිතික අක්ෂය කැපෙන තැන වක්‍රය. හරි. ඒතර මෙතන අවම ලක්ෂය නේද? අවම ලක්ෂය. ඒතර අවම ලක්ෂයේ ඛණ්ඩාංක අහලා තියෙන්න පුළුවන්. එතකොට මෙතන ලියන්න පුළුවන් මේ ලක්ෂයේ ඛණ්ඩාංක මෙතනින් 1 මෙතනින් ඍණ 9 නේ. 1,9. එහෙම ලියන්න පුළුවන්. හරි ඔය දේවල් දෙක ගොඩක් වැදගත්. සමහරවිට අනිත් පැත්ත හැරිලා තියෙන්න පුළුවන්. මෙහෙම තියෙන්න පුළුවන්. එතකොටත් ඔය වගේම තමයි එකම වෙනස වෙන්නේ මෙතන උපරිම ලක්ෂයක් තමයි තියෙන්නේ. හරි. ඒ කියන්නේ ප්‍රස්ථාරයට එතනින් උඩට යන්න බෑ. හරි. එතනින් පල්ලෙහා තමයි ප්‍රස්ථාරය තියෙන්නේ. මේ අවස්ථාවේ වෙලා තියෙන්නේ ප්‍රස්ථාරය තියෙන්නේ මේ මට්ටමින් උඩ. ඒකින්ද තමයි මෙතන අවම ලක්ෂයක් වෙන්නේ. හරි. ඒතර අවම උපරිම ලියන්නයි සම්මිතික අක්ෂය සමීකරණය ලියන්නයි තමයි මුලින්ම දැනගන්න ඕනේ මේ දේවල් දෙක.